නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1980 දී ආරම්භ කරන ලද ලොහක්ක් නොමත ආදර්ශ පාඨය කරගත් කමාන්ඩෝ රෙජිමේන්තුවයි. දිට්වා සුළුකුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා කමාන්ඩෝ මුදවා ගැනීම කණ්ඩායම විසින් වෙනත් සහන කණ්ඩායම් වලට ළඟා වීමට නොහැකි උදා දුෂ්කර අන්තරදායක ප්‍රදේශවලට ගොස් මුදවා ගැනීම මේ මුදා සාර්ථකව සිදු කළ අතර එහිදී රම්බොඩ ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටි විදේශ ජාතිකයන් 29 දෙනෙකු බේරා ගැනීමද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1985 දී ආරම්භ කරන ලද අධිෂ්ඨානෙන් අභීතව අරමුණ කරා ආදර්ශ පාඨය කරගත් ජනාධිපති රණපාර්ශ්වයෙන් හා රෙජිමේන්තු රණපාර්ශ්වයෙන් පිදුම් ලද විශේෂ බලකායයි. විශේෂ බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ විජී සුරු ගුණසේකර අවසානයේ රෙජිමෙන්ට් සරණ මේජ බල්නදාර 1 HMSD හේරත් ගමන් කරනවා. දිට්වා සුළුකුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා විශේෂ බලකාටයක් සංග්‍රාමික කිමුතුම් බලගණය සංග්‍රාමික යතුරුපැදි බලගණය සහ නාගරික සටන් බලගණය විසින් තා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ අතර නායම් හේතුවෙන් සිදු වූ මාර්ගාවීර වීම නිසා කිසිවෙකුට ළඟා විය නොහැකි වූ රස්බුක් වතිවායේ ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය සහන සේවා සැලසීම සඳහා සංග්‍රාමික යතුරුපැදි බලගණය විසින් සිදු කළ මේක